දේශනයේ කාරණා පින්වත්නි අපි වෙනද මේ දවස් මේ වෙලාවට අපි අභිධර්ම පාඩම සිද්ධ කරගෙන ගියා. අද මේ විදිහට අභිධර්ම පාඩමේ ඉතුරු කොටස් ටික දැන් අපි සාකච්ඡා කරමු, කතා කරමු. සමහර විට අමතකත් තව ටිකක් බලාගෙන ටිකක් මතක් වෙලා ඒවි. ඊතර මම දැන් අපිට තියෙන්නේ අපි කලින් කරේ මොකක්ද? කර්මාදීන් හට ගන්නා රූප තමයි කලින් කරේ නේද? අද තියෙන්නේ එතකොට රූප කලාප කියන කොටස. රූප කලාප කියන කොටස තමයි තියෙන්නේ අද. ඔය ධර්මයේ 8 වෙනි පාඩම රූප කලාප. රූපයෝ තනිව උපදින්නාම නොවේති. තවත් රූපවලට සම්බන්ධ නොවේ. තනිව ඉපදිය හැකි පැවතිය හැකි ශක්තියක් රූපවලට නැත්තේ. අන විශේෂිත කාරණාවක් කියනවා රූප තනියෙන් උපදින්නේ නැහැ කියලා කියනවා. එහෙනම් කොහොමද උපදින්නේ? අනිත් රූපවල උපකාරයේ ඇතිව තමයි රූපයන් උපදින්නේ. ඒවා ඇතිවන්නේද පවතින්නේද සමූහ වශයෙන්. රූපය හටගන්නේ සමූහ වශයෙන්, ඒ රූප පවතින්නේ සමූහ වශයෙන්. එක් සමූහයක අඩු ගණනින් 8ක්වත් ඇත්තේ. රූප කලාපයේ රූප අඩු ගණන් කියනවද? රූප 8ක් තියෙන අඩු ගණන් රූප 8ක්වත් තියෙනවා. එක්ව ඇතිවන්නා වූ ඒ රූප සමූහ වලට විශේෂ නමක් කියන මොකක්ද? රූප කලාප කියලා කියනවා. රූප දැන් පඨවි තනියෙන් හටගන්නේ නැහැ. ආපෝ ධාතුව තනියෙන් හටගන්නේ නැහැ. තේජෝ වායෝ තනියෙන් හටගන්නේ. කොහොමද හටගන්නේ? සමූහ වශයෙන්, මිති වශයෙන්, සාමූහිකව එකට තමයි හටගන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ දේවල් එකට හටගත්තා, එකට පැවතුණා, එකට නිරුද්ධ වෙලා ගියා. තමයි ස්වභාවය. ඒ රූප සමූහ වලට කියන විශේෂ නම තමයි රූප කලාප කියලා කියන්නේ. දැන් අපි ශරීර නිර්මාණලා තියෙන මොනවද? රූප කලාපය වගේ මේ අපි ඇහැට පේන භෞතික මේ ගස් කොළන් ඇලදොල පර්වත ගාල් ගොඩ නැගිලි මේ හැම දෙයක්ම නිර්මාණය වෙච්ච මූල ධාතුව මොකක්ද? හැම දෙයක්ම ඉඳ තියෙන මොකෙන්ද? රූප කලාපය එකතු වෙලා ඒක විදියට හැඩගැන්විලා තමයි අපි මේ ඇහැට පේන එක වස්තු විදියට. රූප කලාපයට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ. රූප කලාපයට අයත් වෙන වූ රූප වල පර්යන්ත පරිච්ඡේදයක් නැත්තේ. මොකද පර්යන්ත පරිච්ඡේදය කියන්නේ? පර්යන්ත පරිච්ඡේදය කියන්නේ රූප කලාපයට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ. රූප කලාපයට අයත් වෙන වූ රූප වල පර්යන්ත පරිච්ඡේදයක් නැත්තේ. ඒ කියන්නේ මේ රූපයන් එකිනෙක වෙන් කරන්න බෑ කියලා කියන්නේ. රූප කලාප කියන්නේ රූප මිති තුනක් ගත්තොත් එක ළඟ තියලා ඒ රූප කලාප තුන අතරින් පද තියෙනවා. රූප කලාප තුනක් ගත්තොත් එක ළඟ තියලා ඒ රූප කලාප තුන අතරින් පද තියෙනවා. හිස් අවකාශයක් තියෙනවා. අන්න එකට කියනවා පර්යන්ත පරිච්ඡේදය කියලා. වෙන් කරපු අවකාශයට. එතකොට මේ එක රූප කලාපයක් විතරක් මිදියක් වෙන් කරලා ගන්න. ඒ රූප කලාප මිදිය ඇතුලේ මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, අන්න, ගන්ධ, රස, ඕජා කියලා 8ක් මිශ්‍රණයක් තියෙනවා. ඔය 8 මිශ්‍රණය තුල පරිච්ඡේදයක් තියෙනවා. වෙන් කරන අවකාශයක් තියෙනවා. ඒ තුල නැහැ කියලා කියනවා. රූප කලාප අතරේ වෙන් කරන පරිච්ඡේදයක් තියෙනවා. එක් කලාපයක රූප පවතින්නේ එක් රූපයක අනික් රූපවල ගැලී තිබෙන්නාක් මෙනි. අනික් රූපද ඒ රූපයේ ගැලී තිබෙන්නාක් මෙනි. තවත් ක්‍රමයකින් කියතොත් එක් රූපයක් අනික් රූපයේ ගිලගෙන ඉන්නාක් මෙනි. අනික් රූපය ඒ රූපයේ ගිලගෙන ඉන්නාක් මෙනි. මේ කාරණාව පැහැදිලි කිරීමට උපමාවක් නැත්තේය. ඒ යම් කර්මකට කාරණේ තේරුම් ගැනීමට උපකාර වන උපමාවක් දැක්විය හැකිය. දැන් මේ රූප කලාපයක් ගැන කියන්නේ. රූප කලාපයක් තුල දැන් අපි කියුව ධර්මතා 8ක් පවතින මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. ඔය 8ක් පවතිනවා. එතකොට මේ 8 පඨවි මෙන්න මේකයි, ආපෝ මේකයි එහෙම වෙන් කරන්න පුළුවන්ද?
මේ වෙන් කරන්න බෑ. කොහොමද පවතින්නේ එතකොට? එකට මිශ්‍ර වෙලා පවතිනවා කියන්නේ. ඒ කියන්නේ පඨවි ඇතුලේ ආපෝ තේජෝ වායෝ ගිලගෙන ඉන්නවා වගේ. ආපෝ තුල පඨවි තේජෝ වායෝ ගිලගෙන ඉන්නවා වගේ. වායෝ තුල ඉතුරු ධාතු තුන ගිලගෙන ඉන්නවා වගේ. තේජෝ තුල ඉතුරු ධාතු තුන ගිලගෙන ඉන්නවා වගේ. අන්න ඒ විදිහට එකින් එක මිශ්‍රණයක් වෙලා පවතිනවා කියලා කියන්නේ කිසිසේත් මේවා වෙන් කරන්න බෑ. ඒක උපමාවක් දෙන්නත් බෑ කියනවා. සාමාන්‍ය උපමාවක් මෙන්න මේ විදිහට කියනවා. හාල් පිටි, තිරිඟු පිටි, උරක්කම් පිටි, බාර්ලි පිටි යන මේ සතර වර්ගයේ ස්වල්පේ බැගින්ගෙන හොඳින් මිශ්‍ර කොට වතුරෙන් අනා ගුලියක් කළ කල්හි මේ පිටි වර්ග හතරක් අරගෙන වතුර ටිකක් දාලා පිටි ගුලියක් අනනවා. කල්හි සහල් පිටි ඇත්තේ කොහිදැයි විචාරවොත් ඉතිරි පිටි තුන් පංගුවේ ගිලී ඇති බව කිව්වේ. කවුරු හරි යන දැන් මේ පිටි ගුලියේ හාල් පිටි කොහෙද තියෙන්නේ කියලා. එතන කොහෙද මේ හාල් පිටි තියෙන්නේ? අනිත් පිටි අතරට රිංගලා අනිත් පිටි අතරේ කිලිලා තමයි පවතින්නේ. තිරිඟු පිටි ඇත්තේ කොහෙද විචාරවොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවේ ගිලී ඇති බව කිව්වේ. කුරක්කන් පිටි ඇත්තේ කොහෙද විචාරවොත් එයත් ඉදිරි පිටි තුන් වර්ගයේ ගිලී ඇති බව කිව්වේ. බාහිර පිටි ඇත්තේ කොහෙද විචාරවොත් එයත් ඉදිරි පිටි තුන් පංගුවේ ගිලී ඇති බව කිව්වේ. අන්න දැන් මේ කිනක පිටි වෙන් කරන්න බෑ. එක පිටි වර්ගයක් අනිත් පිටි තුන් වර්ගයේ ඇතුළට කිදාගෙන ගිලගෙන ඉන්නවා වගේ තමයි පවතින්නේ. ඒ නිසා මේ පිටි වර්ග හතර අරගෙන ඇනුවාට පස්සේ පිටි වර්ග හතර ඊට පස්සේ ඇනුවාට පස්සේ වෙන් කරන්න බෑ. ඒවා එකිනෙකා ගිලගෙන තමයි පවතින්නේ. දැන් මේ සියල්ලම එකතු කොට බැලුවොත් ඒ පිටි සතර වර්ගය වුණොන් ගිලගෙන සිටින බව තේරුම් ගත හැකි වෙනවා. දැන් මේක අපිට තේරෙන්නේ මේ පිටි වර්ග හතර එකිනෙකාට බැඳලා වෙන් කරන හැකි විදිහට පවතින බව. පිටිගුලියේ පිටිමෙන් රූප කලාපයක රූපත් වුණොන් ගිලගෙන සිටින්නාක් මෙන් මිශ්‍ර වී ඇති බව දැසිය. එකිනෙකා ගිලගෙන ඉන්නා වගේ මිශ්‍ර වෙලා තමයි පවතින්නේ. මිශ්‍ර වූද පිටිගුලියේ කුඩා පිටි කැබලි ඇත්තේ වෙන් වශයෙන් අන්‍ය මිශ්‍ර වුණත් පිටිගුලියේ කුඩා පිටි කැබලි පුංචි අංශ තියෙන්නේ වෙන් වශයෙන්. රූප කලාපයක රූපවල එසේ වෙන්ව පැවතීමක් නැත්තේ. එහි ඇත්තේ අතරක් නැති සම්පූර්ණ මිශ්‍රණයකි. රූප කලාපයක ප්‍රමාණය නොකිය හැකි. يعني රූප කලාපයක ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ පරමාණුකටත් වඩා බොහෝ කුඩා ඇසට නොපෙනෙන දෙයකි. දැන් මෙතන මේ කියන්නේ පිටි පුලියක් ගත්තට පස්සේ පිටි පුලියේ තිබෙනා වූ පිටි එකිනෙක කවලම් වෙලා වෙන් කරන්න බැරුව තියෙනවා. එක පිටි වර්ගයක් ගැන හෙව්වොත් අනිත් පිටි තුන් වර්ගෙ මේක පිටි පුලියේ ගිලිලා තමයි මේ එක පිටි කොටසක් ගැලී පවතිනවා. ගිලගෙන පවතිනවා. ඒ වුණාට ඇත්තටම මේ පිටි ගුලියේ පිටි මේ කුරක්කම් පිටි අංශුවක් වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? සහල් පිටි අංශුවක් වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? ඔව් මේ පිටි උපමාවේ නම් පිටි වලින් කියමු මේ උපමාවේ නම් ඊටාම සූක්ෂම සිද්ධ කරෝතින් කුරක්කම් පිටි අංශුවක් සහල් පිටි අංශුවක් තිරිඟු පිටි අංශුවක් වෙන් කරලා ගන්න පුළුවන්. හැබැයි සුද්ධාෂ්ටකයේ තුල පවතිනා වූ ඒ රූප කලාපයක් තුල පවතිනා වූ පඨවි ආපෝ ධාතුවෙන් වෙන් කරන්න පුළුවන්ද? ඒක වෙන් කරන්න බෑ. ඒක තව තමයි මේ කියන්නේ. එතකොට අනිත් කාරණා තමයි කියන්නේ මේ රූප කලාපය කියන එක තාම පුංචි අංශුවක්. ඒක අපි පුංචිමයි කියලා අනුමාන කරන් ඉන්නා වූ පරමාණුවටත් වඩා ගොඩාක් පුංචි කියලා කියනවා. එකට ඉපදීමයි එකට බිඳීමයි එක නිශ්චය ඇති බවය එකට පැවැත්ම යන මේවා රූප කලාපයන්ගේ ලක්ෂණයෝයි. එකටමයි හටගන්නේ, එකටමයි බිඳිලා යන්නේ, එකටමයි පවතින්නේ, එකටමයි ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ. එකටම තමයි මේ දේවල් වල සිද්ධ වෙන්නේ. තමයි ලක්ෂණය. රූප කලාප සෑදීමත් ක්‍රමයක් අනුව සිදුවන්නේ. මේ රූප කලාප හැදෙන එක ක්‍රමයකට තමයි සිද්ධ වෙන්නේ. එබැවින් රූප කලාප 21ක් වේ. කීයද? 21ක්. රූප කලාප වර්ග තියෙනවා 21ක්. රූප කලාප වර්ග 21ක් තියෙනවා. ඒ 21න් කර්මයෙන් හටගන්නා කලාප 9ක් තියෙනවා. චිත්තයෙන් හටගන්නා කලාප 6ක් තියෙනවා.
ඍතුවෙන් හටගන්නා වූ කලාප 4ක් ආහාරයෙන් හටගන්නා වූ කලාප ටිකක් තිබෙනවා. ඔවට කියන චතුසමුට්ඨානික ධර්ම කියලා. මොනවද චතුසමුට්ඨානික ධර්ම කියන්නේ? කර්ම, චිත්ත, ඍතු, ආහාර. මොන හතරෙන් තමයි මේ දේවල් හටගන්නේ. ඒකට මේ දැන් රූප කලාප ගැන තමයි මේ කියන්නේ. රූප කලාප වර්ග කීයක් තියෙනවා කියලා කියනවද? කලාප වර්ග දැන් මේක 21ක් නේ 21ක් තියෙන රූප කලාප වර්ග 21ක් තියෙනවා. ඒ වගේ 21 කඩනවා ප්‍රධාන කොටස් 4කට. ඔය කිව්ව චතුසමුට්ඨාන වලට. කර්මයෙන් හටගන්නා රූප කලාප, චිත්තයෙන් හටගන්නා රූප කලාප, ඍතුවෙන් හටගන්නා රූප කලාප සහ ආහාරයෙන් හටගන්නා රූප කලාප. අය 21 තමයි මේ හතරට බෙදන්නේ. ඒතකොට කර්මයෙන් හටගන්නා වූ කලාප 9 ගැන දැන් කියනවා. මොනවද කර්මයෙන් හටගන්නා වූ කලාප? ජීවිත රූපය, අවිනිභෝග රූප 8, චක්කු ප්‍රසාදය. අනේ ජීවිත රූපය, අවිනිභෝග 8, චක්කු ප්‍රසාදය යන රූප 10 එක්වීමෙන් සෑදෙන කලාපේ චක්කු දසක කලාපය නම් වේ. චක්කු දසක කලාපය කර්මයෙන් තමයි හටගන්නේ. චක්කු දසකේ 10ක් තියෙනවා. මොනවද මේ 10? ධර්මතා 10. අවිනිභෝග රූපට කියනවාද? සුද්ධාසනයෝ අවිනිභෝගට කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වන්න කන්ද රස ඕජා කියන වෙන්කල නොහැක් ආපු ධර්මතා 8ක කැටියක් පවතිනවා, මිටියක් නැත්නම් රූප කලාපයක් පවතිනවා. ඒකට කියනවා අවිනිභෝග මේ 8 කියලා. අවිනිභෝගයේ තේරුම තමයි වෙන්කල නොහැකි කියන එක. එතකොට ඒකටම එකතු වෙනවා තවත් කොටසක්. මොකද්ද? ජීවිත රූපය. ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ. ඒ රූප ජීවිතේන්ද්‍රය දෙක එකතු වෙනවා. තවත් විශේෂ කොටසක් තියෙනවා මොකද්ද? චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදයයි අවිනිභෝග 8යි ජීවිත රූපයයි ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ ඔබට කියනවා චක්කු දසක කලාපය කියලා. ඒක මතක තියාගන්න. චක්කු ප්‍රසාදයයි අවිනිභෝග 8 සහ ජීවිත රූපය කියන මේ 10 එකතු වුණාම චක්කු දසක කලාපය කියලා හඳුන්වනවා. ඒ චක්කු දසක කලාපේ කොහෙද තියෙන්නේ? ඔව් ඉතින් ඇසේ තමයි චක්කු දසක කලාපේ පවතින්නේ. ඇසේ විස්තර කරන ඇසේ තුළ තියෙන කළු ඉරියාව කියන කොටසින් තමයි අපේ බාහිර රූපවල රූපච්ඡායා ස්පර්ශ වෙන්නේ. අන්නේ කොටසට කියනවා චක්කු දසක කලාපය කියලා. චක්කු දසක කලාප වලින් තමයි මේ ප්‍රදේශය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙන් වෙන කෘත්‍ය මොකක්ද? කටයුත්ත. ඔබිනීම ලබන්න ඔය චක්කු විඥාන සිත පහළ වෙන්න උපකාර වෙනවා. පිට පෙනීම දැකීම ලබලා දෙන්නේ බාහිර රූපවල ඡායා ස්පර්ශන ඒ කොටසික විශේෂ කලාපයක්. ඒක හටගන්නේ ප්‍රධාන වශයෙන් මොකෙන්ද? කර්මයෙන්, චිත්තයෙන්, ඍතුවෙන්, ආහාරයෙන්. කර්මයෙන් යාගේ කර්මයේ හැටියට තමයි පහළ වෙන්නේ. මොකද තියෙන චක්කු ප්‍රසාදයේ තියෙන ගතිය ලැබිලා තියෙන්නේ මොකක් පදනම් කරගෙන. ඔව් කර්මයේ පදනම් කරගෙන පෙර සංසාර වල ජාතිවල සිද්ධ කරා වූ කුසල කර්මික ප්‍රතිඵල ප්‍රතිවිපාකයක් හැටියට තමයි චක්කු ප්‍රසාදයේ ලැබිලා තියෙන්නේ. අනිත් එක තමයි සෝත දශක කලාපය. ඒ සෝත දශක කලාපය කොහොමද නිර්මාණය වෙන්නේ? අවිනිභෝග 8 ජීවිත රූපය කියන මේ 9ද සෝත ප්‍රසාදයකට වීම. මෙතන සෝත ප්‍රසාදයට අවිනිභෝග 8යි ජීවිත රූපයයි කියන මේ ටික එකතු වීමෙන් 10ක් වෙනවා. ඒ 10ට කියන නමක් මොකද්ද? සෝත දශක කලාපය කියලා. ඒ සෝත දශක කලාපය කොහෙද තියෙන්නේ? කන අභ්‍යන්තරේ. ඒ කන අභ්‍යන්තරේ තිබෙනවා ඇසේ වගේම ප්‍රසාදජනක කොටසක්. ඒ කොටසෙහි ශබ්ද සංවේදී කොටසක්. ඒක රූප ගිහින් වදින්නේ නැහැ. මොකද මොනවද වදින්නේ ඒකේ? ශබ්ද බාහිර තිබෙනා ශබ්ද තරංගයේ ස්පර්ශ වෙන හැපෙනව ඔය කියන සෝත ප්‍රසාදයේ කියන කොටසේ. අන්න එතකොට තමයි ආවල ශබ්දය කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක ශබ්ද සංවේදී ප්‍රදේශය. ඒකත් පහළ වෙන්නේ කොහොමද? කර්මයේ හේතු කොටගෙන තමයි කර්මයෙන් තමයි පහළ වෙන්නේ. කර්මජ කලාපයක් තමයි ඒකත්. ඒකවත් ලැබෙන්නේ පෙර සංසාරේ කරන ලද්දාව කර්මානුරූපව. අනිත් එක තමයි ගාහන දශක කලාපය. ඒ 9ට ගාහන ප්‍රසාදයේ කියමින් සෑදෙන කලාපය. ඒ කියන්නේ නාසය තුල තිබෙනා ওই ප්‍රසාදමය කොටසක් පාදන එකට කියනවා ගාහන ප්‍රසාදය කියලා. ඒ ගාහන ප්‍රසාදයේ තනියෙන් ඉන්න බෑ මොනවත් එක්ක දෙයක් ඉන්න ඕනේ.
අර අවිනිභෝග අට සහ ජීවිත රූපයේ කියන නව දෙනත් එක්ක තමයි ගාහන ප්‍රසාදයක් නිර්මාණය වෙන්නේ. ඒතකොට ගාහන ප්‍රසාදයක් පහළ වෙන්නේ කර්මයෙන්ද. අනිත් එක තමයි ජීවවාදස කලාපේ. ඒ පවතින දිව මත. එයක් නිර්මාණය වෙන්නේ ජීවිත රූපය අවිනිභෝග අට සහ ජීවා ප්‍රසාදයේ ඉක්මීමෙන් දිව මත ජීවවාදස කලාප පහළ වෙනවා. දැන් අපි මොනවාරි ආහාරයක් ගන්නකොට ඒ ආහාරයේ රසය දැනෙනවා. කොහොමද කොහෙන්ද රසය දැනගන්නේ? අපේ ඉවහරහා තමයි එක දේවල් වල රසය දැන් අපි කුඩු තල්ල යමක් ස්පර්ශ වුණාට රහ දැනෙන්නේ නැහැ. දත් වල යමක් ස්පර්ශ වුණාට, තොල් වල යමක් ස්පර්ශ වුණාට, කම්බුල් වල යමක් ස්පර්ශ වුණාට, උගුරේ ස්පර්ශ වුණාට රසය දැනෙනවද? රසය දැනෙන්නේ නැහැ. ඒක රසය දැනෙන්නේ කොහෙද? ඔය දිවට තමයි. දිවේ යමක් ස්පර්ශ වුණොත් තමයි රසය දැනෙන්නේ. යමක රසය හඳුනාගන්නේ මොනවයින්ද එහෙනම්? ජීවා ප්‍රසාදයෙන් තමයි යමක රසය අපි හඳුනාගන්නේ. මේක පිත්ත රසයි, මේක පැණි රසයි, මේක ඇඹුල් රසයි, මේක කහට රසයි. මේ රසය හඳුනාගන්නේ ජීවා ප්‍රසාදය හරහා. දිව මතේ යම් කිසි රසයකින් යුක්ත දෙයක් ලැබුවට පස්සේ ඒ රසය අපිට තේරෙනවා. අන්න ඒකේ දැනුම ලබා දුන්න ජීවා ප්‍රසාදය. ඒකත් පහළ වෙන්නේ කෙනෙකුගේ කර්මයට. අනිත් එක තමයි කාය ප්‍රසාදය. ඒක නිර්මාණය වෙන්නේ අටයි ජීවිතේන්ද්‍රයයි කාය ප්‍රසාදය. කාය ප්‍රසාදයයි ඒ 10 එකතු වුණාට පස්සේ ඒකට කියනවා කාය දශක කලාපය කියලා. ඒ පහක් මම දැන් පැහැදිලි. අනිත් එක තමයි 6 වෙනි එක ස්ත්‍රී භාව රූපය. ස්ත්‍රී භාව රූපේ වීමෙන් සෑදෙන කලාපේ ස්ත්‍රී භාව දශකය. කොහොමද මේ ස්ත්‍රී භාව දශකය හැදෙන්නේ? මොන වැක්වීමද ස්ත්‍රී භාව දශකය හැදෙන්නේ? ඔව්. දැන් මේ මෙතෙක් කියලා දීපු ඔය අනුසාරයෙන් කියන්න පුළුවන් වෙනවා. ඔව්. ස්ත්‍රී භාව රූපයට එකතු වෙනවා අවිනිභෝග අට සහ ජීවිතේන්ද්‍ර රූපය. ඒ 9ක් තියෙන. එතකොට ස්ත්‍රී රූපය ගන්නවා, ස්ත්‍රී භාව රූපය ගන්නවා පස්සේ ඒකට 10ක් වෙනවා. ඒකට කියන ස්ත්‍රී භාව දශක කලාපය කියලා. දැන් ස්ත්‍රී නැතිට මේ ස්ත්‍රීන්ගේ මුළු ශරීරයේ අතරක් නෑර පණ තියෙන හැම කොටසකම ඔය ස්ත්‍රී භාව දශකයේ පවතිනවා. අනිත් එක තමයි පුරුෂ භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපේ පුරුෂ භාව භාව දශකය. කියන්නේ පුරුෂ භාව දශකය. අවිනිභෝග 8යි ජීවිත රූපය කියන 9ට එකතු වෙනවා පුරුෂ භාව රූපේ. එතකොට 10ක් වෙනවා. ඒකට කියනවා පුරුෂ භාව දශකය. ඒක ස්ත්‍රීන්ගේ ස්ත්‍රී භාව තියෙනවා, පුරුෂයන්ගේ පුරුෂ භාව රූප පවතිනවා. හෘද රූපය එක්වීමෙන් සෑදෙන කලාපයෙන් බද වස්තු දශක කලාප. ඒක විශේෂ නමක් වස්තු කියලා කියනවා. සිත් හට ගන්න නිසා වස්තු දශක කලාප. ඒක හදවත තුළ හටගන්නේ අවිනිභෝග 8ට හෘද රූපේ ගාට පස්සේ දශක කලාපය හට ගන්නවා. අනිත් එක තමයි අවිනිභෝග රූප 8ට ජීවිත රූපය එක්වීමෙන් සෑදෙන කලාපේ ජීවිත නාම කලාපයයි. මෙසේ කර්මජ කලාප 9යි. දැන් පැහැදිලිද කියපු කාරණා ටික? ඔය කර්මයෙන් හට ගන්නා වූ දේවල් කිව්වෙත් මෙතන මේ ප්‍රධාන දේ තමයි අර සුද්ධාෂ්ටකය කියන පඨවි ආපෝ තේජෝ වායෝ අර්ථ ගන්ධ රස ඕජා කියන මේ අටින් නිර්මිත කලාව පවතිනවා. ඒ කලාප වලට තවත් අමුතු දෙයක් එකතු වෙනවා. මොකද්ද? ජීවිතයේ රූපය කියන්නේ අර සුද්ධාෂ්ටකය ප්‍රාණවත් කරලා තියෙන ගතියක් පවතිනවා. අමුතු දෙයක් නෙමෙයි, ප්‍රාණවත් කරපු ගතියක් පවතින පණ දීලා තියෙනවා. එතකොට අර අටට මේ ජීවිතේන්ද්‍රයේ ක්‍රියාවල් කරන 9ක් වෙනවා. එතකොට ඒක උපවත් වෙනවා. පැහැදිලි වෙනවා. එක එක කෘත්‍යයන් වලට හැඩ ගැහිච්ච විදිහට උපවත් වෙනවා. මොකද උපවත් වෙන්නේ අර කියන 9 දෙනා. අර කියන 9 දෙනා උපවත් වෙනවා. ඒ කියන්නේ ඒක විදිහක උපවත් වුණාට පස්සේ ඕපේට රූපච්ඡායාව වැඩනට පස්සේ සිත් පහළ වෙනවා. ඒකට කියනවා මොකද්ද? චක්කු ප්‍රසාදේ, චක්කු දශක කලාපය කියලා. ආයමත් තවත් කණේ හට ගන්නා වර 9 දෙනා එතන උපවත් වුණාට පස්සේ ඒක ශබ්ද සංවේදී. අන්න ඒකට කියනවා සෝද දශක කලාපය කියලා. තවත් තැනක නාසය උහට ගත්තාට පස්සේ 9 දෙනාගේ උපවත් භාවය එතන ගන්ධයන් සංවේදී. අන්න ඒකට කියනවා ගාහන ප්‍රසාදය විදිහටම තේරුම් ගන්න ඕන කාරණා ටික.
ඔය ටික ඔක්කොම කර්මයෙන් හට ගන්නා වූ දේවල්. අනිත් එක තමයි දැන් කියන්නේ චිත්තජ කලාප 6. චිත්තජ කලාප 6. අවිනිභෝග රූප 8 අවිනිභෝග රූප 8 සුද්ධාෂ්ට කලාපයන්ති. මොකක්ද ඒ කියන්නේ පැහැදිලි දෙයක්. අවිනිභෝග 8 සුද්ධාෂ්ටක කියලා කියනවා. දැන් අර කලින් කිව්වේ කර්මය නිසා හට ගන්නා වූ දේවල්. දැන් මේ කියන්නේ මොකෙන්ද හටගන්නේ? චිත්තජ. චිත්තජ කියන්නේ සිතින් හට ගන්නා වූ දේවල්. දැන් පැහැදිලි වෙන්නේ සිත නිසා අපි යමක් හිතනවා. අපි හිතමු මෛත්‍රී භාවනාව සිද්ධ කරනවා කෙනෙක්. මෛත්‍රී භාවනාව සිද්ධ කරනකොට යාගේ හිත පවතින්නේ මොකක් කරා මොකක්ද හිත පවතින්නේ? මෛත්‍රී හිත පවතිනවා. ඒ මෛත්‍රී චිත්ත තරංග නිසා එයාගේ ශාරීරික රූප කලාප හදනවා. මොන රූප කලාපද? සිතින් හදන චිත්තජ රූප කලාප. අන්නේ රූප කලාප එක වර්ගයක් තමයි ඔය කිව්ව. අවිනිභෝග 8. ඒ කියන්නේ සුද්ධාෂ්ටක හදනවා ශරීරයේ. මොකෙන්ද හදන්නේ? අර මෛත්‍රී සාගත සිතින් හදන ශරීරයේ ඔය අෂ්ටක කලාප. ආන්නේව තමයි මේ පළමුවෙන් කිව්ව අවිනිභෝග රූප 8 හදනවා. ඒවට කියනවා සුද්ධාෂ්ටක කියලා. ඒ වගේම ද්වේෂසිතක් පහළනවා කෙනෙකුට තරහ යනවා තමයි. දෙවි තරහකින් ඉන්නවා. තරහින් නිරෝධ ශරීරය මොනවද හටගන්නේ? ඒ රූප කලාප හට ගන්නවා. ඒ හට ගන්නා රූප කලාපත් අර පඨ වියාපෝ තේජෝ වායෝ වන්න කන්ද රසෝජා කියන අටින් යුක්තයි. ඒවටත් කියනවා චිත්තජ රූප. ශ්‍රද්ධාව, ප්‍රඥාව, ඉරිසියාව, වෛරය, විවිධාකාර චේතනා සිතුවිලි වලින් පහළ වෙනකොට ඒ සිත් හරහා හට ගන්නා රූප කලාප සුද්ධාෂ්ටකය. අන්නේ දේවල් වලට කියන චිත්තජ සිතින් හට ගන්නා වූ රූප කලාප කියලා. ඒ වගේ ඊළඟ කාරණා තමයි ඒ 8ට කාය විඤ්ඤාති එක්වීමෙන් සෑහෙන කලාප කාය විඤ්ඤාති නාවක කලාප නම් වේ. දැන් අපි අතක් ඔසවන්නේ කියලා හිතනවා. හිතලා අත ඔසවනකොට එතන මොකද්ද වෙන්නේ සිද්ධාන්තේ? කාය විඤ්ඤාති පහළ වෙන වේ අත ඔසවන අවස්ථාව. අත ඔසවන පණිවිඩ පිටක් කරනකොට විඤ්ඤාති රූප පහළ වෙනවා. එතකොට එතන විඤ්ඤාති රූපය විතරක් පහළ වෙන්නේ නැහැ. තව මොනවද එකතු වෙන්න ඕනේ? අවිනිභෝග රූප 8 එකතු. අවිනිභෝග 8 සහ අර කාය විඤ්ඤාති කියන එක එකතු වුණාට පස්සේ එතන 9ක් වෙනවා. ආන්නේව තමයි මේ කියන්නේ සිතින් හටගන්නේ. අපි හිතලා ඇහිල්ලක් සොලවනවා. සිතලා ඇහිලිය ගන්න. සිතලා පාදයක් සොලවනවා. සිතලා හිත මේ හිස ඔළුව හොල්ලනවා. අන්නේ හැම අවස්ථාවෙදී චලනයක් පාසාම මොනවයි පාළ වෙන්නේ? විඤ්ඤාති කාය විඤ්ඤාති රූප පහළ වෙනවා. කාය විඤ්ඤාති එකම සුද්ධාෂ්ටක පහළ වෙනවා. එතකොට 9ක් වෙනවා. අන්නේ කාරණා තමයි මේ කියන්නේ. ඊළඟ තමයි ඒ 8ට වචී විඤ්ඤාති හා ශබ්ද රූපේ එක්වීමෙන් සෑහෙන කලාප වචී විඤ්ඤාති දසක කලාප නම් වේ. එතන තායරනේ අපි මේ වචන පිට කරනවා. වචන පිට කරනකොට මොනවද ඒකට සිද්ධ වෙන්නේ? වචී විඤ්ඤාති රූප පහළ වෙනවා. තවත් මොකද සම්පූර්ණයෙන් හටගන්නේ? ශබ්දය හටගන්න. දැන් මේ උගුරේ ස්වර තන්තු කම්පණය වෙනකොට එතන ශබ්දය හටගන්නවා. වචී විඤ්ඤාති හටගන්නවා කියලා වචන පිට කරනකොට අර ශබ්දය හටගන්නවා. එතන දෙකක් වෙනවා. ඒ කියන්නේ ශබ්දේ එකයි වචී විඤ්ඤාති රූපේ දෙකයි. ඊළඟට අවිනිභෝග 8යි. 8යි 2යි 10ක් වෙනවා. අන්න ඒක තමයි කියන්නේ වචී විඤ්ඤාති දසක කලාව. දැන් මේ කටේ ශබ්දෙ කියනකොට ඕක තමයි ලිඛිතේ. ඊළඟට කියනවා අවිනිභෝග රූප 8ට ලහුතාදී 3 එක්වීමෙන් සෑහෙන කලාපය ලහුතා වේදසක කලාපය. ඒ මොකද කියන්නේ? ලහුතාදී රූප කියන්නේ මොනවද? ලහුතාදී 3. අන්න ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා රූප 3ක් පවතිනවා. ඒ දේවල් එකතු වෙන කොහොම සැහැල්ලුවේ බරක් නැතුව බොහොම සෑහලුවෙන් මේ කතා කරනවා නම් ආයාසයක් නැතුව සෑහලුවෙන් නිරායාසයෙන් කතා කරනවා නම් මෙන්න ලහුතා මෘදුතා කම්මඤ්ඤතා කියන කදිරික එතනින් එතන තියෙනවා. එතකොට අවිනිභෝග රූප 8යි ලහුතා මෘදුතා කම්මඤ්ඤතා කියන 3යි 11යි ශබ්දයයි එක තුනක් අවිනිභෝග රූප 8ට ලහුතාදී 3 එක්වීමෙන් සෑදෙනවා මොනවද? ලහුතා දේකාදස කලාප ලහුතා ද්වාදස කලාප 12 කලාප හට ගන්න මෙතන.
ඒතර 11ක් පවතින මොනවද? අවිනිභෝග රූප 8යි, ලහුතා මෘතා කම්මඤ්ඤතා 3යි. එතන 11ක්. 11 කලාප හට ගන්නවා. ඊළඟ කාරණා තමයි අවිනිභෝග රූප 8ට කාය විඤ්ඤාති හා ලහුතා මෘතා කම්මඤ්ඤතා ඉක්වීමෙන් සෑහෙන කලාප කාය විඤ්ඤාති ලහුතා ද්වාදශක කලාපයයි. අවිනිභෝග 8ට කාය විඤ්ඤාතිය එකතු වෙනවා, ලහුතා මෘතා කම්මඤ්ඤතා එකතු වෙනවා. එතන 12ක් පාදන 12 කලාපයන් හට ගන්නවා. ඊළඟ තමයි අවිනිභෝග රූප 8ට වචී විඤ්ඤාතිය හා ශබ්දයත් ලහුතාදී ලහුතා මෘතා කම්මඤ්ඤතා එක්වීමෙන් සෑදෙන කලාපය වචී විඤ්ඤාති සද්ද ලහුතා තේ රසක කලාපය නම් වේ. මෙසේ චිත්තජ කලාප 6කි. තේ රසක කියන්නේ කීයද? 13ක් පවතිනවා ඒක. මොනවද 13? අවිනිභෝග 8 ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා 8යි. ඊළඟ වචී විඤ්ඤාති. මේ කතා කරනකොට ඒ කතා කරේ වචනය අහු පිට කරන්නේ නැ පණිවිඩය. විඤ්ඤාතිය. ඒකයි පසයිත් එක ශබ්දය. ශබ්ද රූපයක් තියෙනවා එතන. අනිත් එක ලහුතා මෘතා කම්මඤ්ඤතා කියලා තුනක් තියෙනවා. 8යි 9යි 10යි 11යි 13යි. ඊතර ධර්මතා 13ක් පාදනේ 13 මිටියට කියනවා වචී විඤ්ඤාති සද්ද ලහුතා තේ රසක කලාපය කියලා. දැන් බොහොම සැහැල්ලුවෙන් කිසි බරක් නැතුව අපි මේ වචන පිට කරනවා. අන්නේ බරක් නැතුව සැහැල්ලුවෙන් වචන පිට කරනකොට මොනවද පිට වෙන්නේ? ඒතර සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන වචී විඤ්ඤාති සද්ද ලහුතා තේ රසක කලාප. සැහැල්ලුවෙන් මේ වචන පිට කරනවා නම් ලහුතා ගති, මුදුතා ගති, කම්මඤ්ඤතා ගති කියන තුන පවතිනවා. අර අවිනිභෝග රූපයට එහෙම පවතිනවා. ශබ්දයක් පිට වෙනවා. වචී විඤ්ඤාතියක් පවතිනවා. අන්න එතකොට මේ සියල්ල එකතු වුණාට පස්සේ 13ක් බවට පත් වෙනවා. ඊළඟ කියන උතුජ කලාප 4. උතුජ කලාප 4ක් වෙන මොනවද? සුද්ධාෂ්ටක, ශබ්ද නවක කලාප, ලහුතා ද්වේදශක කලාප, ශබ්ද ලහුතා ද්වාදශ කලාප කියලා. මේවා හටගන්නේ ඍතුවේ. ඒ කියන්නේ අර කර්මේනුත් නෙවෙයි, චිත්තේනුත් නෙවෙයි, ආහාරේනුත් නෙවෙයි, ඉත්‍යාහාරයෙන් තමයි මේ දේවල් අර සුද්ධාෂ්ටක. දන්නවනේ සුද්ධාෂ්ටක කියන්නේ. ඊට පස්සේ ශබ්ද නවක කලාව. දැන් වචන පිට කරනකොට දැන් මේ මගේ පිට වෙලා ඉන්නේ කට මේ කටින් පිට වෙලා ඉන්නේ මොනවද? ශබ්ද නවක කලාව. සුද්ධාෂ්ටකත් එක්ක ශබ්දේ කියන කොටස මිශ්‍ර වෙලා තමයි ඕගොල්ලෝගේ කනපතුලේ මේක එක්ක වදින්නේ. ඒක තමයි ශබ්දය අඳුර ගන්න. මේ අහවල් වචන කිව්වේ අහවල් අකුරු කිව්ව කියලා අඳුර ගන්න ඒක කොටයි. ඒ එන්නේ මොනවද එතකොට න? ශබ්ද නවක කලාව. ශබ්ද නවක කලාව තමයි පිටේලා එන්නේ. ඊළඟ කියනවා ලහුතා ද්වේකාදශ කලාව. ලහුතා ද්වේකාදශ අර අටට ලහුතා මෘතා කම්මඤ්ඤතා කියලා හඳ ගන්න කලාව. අනිත් එක තමයි ශබ්ද ලහුතාදී ද්වාදශ කලාව. අර අටට අවිනිභෝග 8ට ලහුතා මෘතා කම්මඤ්ඤතා සහ ශබ්දේ කියලාන් පස්සේ ඒකට කියනවා ශබ්ද ලහුතා ද්වාදශක කලාප කියලා. මෙසේ ඉතුජ කලාප 4ක් තියෙනවා. අනිත් එක තමයි ආහාරජ කලාප 2. මොනවද ආහාරජ කලාප? සුද්ධාෂ්ටකයයි ලහුතා දේකාදශ කලාප. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගන්නා වූ ආහාර පාන වල තියෙන මොනවද? සුද්ධාෂ්ටකයන් පවතින. ඒ වගේම ලහුතා මුද්දා කම්මඤ්ඤතා කියන දේවල් වල මිශ්‍ර වෙලා පවතිනවා. මෙසේ ආහාරජ කලාප 2කි. මේ එක්විසි රූප කලාපයන් අතුරින් සුද්ධාෂ්ටකය, ශබ්ද නවකය යන ඉතුජ කලාප 2 සත්ව ශරීරයෙන් පිටතද ඇත්තේය. ඉතිරි කලාප 19 ඒ කියන්නේ ඉතුරු කලාප 19 සත්ව ශරීරයේ මිස පිටත නොලැබෙන්නේ. ශබ්දේ සහ සුද්ධාෂ්ටකයේ මේ මනුස්ස සත්වයන්ගේ ශරීරවලින් එළිය තියෙනවා. පණ නැති හැමතැනක මේ දේවල් පවතිනවා. ඒතකොට පණ තියෙන තැන් වල පවතින මොනවද? අර ඉතුරු කලාප 19. මෙතන මේක 21ක් ගැන කිව්ව 21කින් 19ක් පවතින සත්ත්ව ශරීරවල අනිත් දෙකක් පවතිනවා බාහිර එළිය. එළිය කියන්නේ පණ නැති දේවල් තුල. දැන් ওই ගස්කල් පර්වත ඇලතුල ආදී දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ මොනවයිද? සුද්ධාෂ්ටක වලින් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා වලින්.
අපි හිතමු දැන් විදුලියක් රකුණක් ගන්නවා. ඒක ලොකු ශබ්දයක් හට ගන්නවා. ඒ ශබ්දයේ පණ තියනවද නැද්ද? පණ නැහැ. එතකොට මේ ශබ්දයේ කියන රූපේ මොකක්ද? ඒක ශබ්ද රූපයක්. ඒ ශබ්දයක් කොහෙන් හටගත්තාට පස්සේ ශබ්දය විතර පණ තියෙන කෙනෙක්ගේ කනේ කම්බරේ වදිනවා. ඒකට අඳුර ගන්න මේ ශබ්දයක් ඇහුණේ කියලා. එතකොට මේ ශබ්දය ඇහිච්ච බව අඳුනා ගන්න මේ සිද්ධිය බැලුවට පස්සේ ශබ්දේ විතරක් නෙමෙයි ඇවිල්ලා වදින්නේ. තව මොනවද? ශබ්දේ විතරක් ඇවිල්ලා කෙනෙකුගේ කනේ වදින්න බෑ. මොනවත් එක්ක දෙන්න ඕනේ. මාධ්‍යයක් අවශ්‍යයි. ඒ ශබ්දෙට එන්න මාධ්‍යයක් ඕනේ. අවකාශය හරහා එන්න තනියෙන් ඉන්න බෑ ශබ්දයට. තවත් කට්ටියක් ඕන එකතු කරන්නේ. මොනවද? සුද්ධාෂ්ටකයත් එක තමයි ඉන්න ඕනේ. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මන්න ගන්ධ රස ඕජා එක තමයි ශබ්දේ පැමිණෙන්නට ඕනේ. ඉතින් ඇවිල්ලා තමයි කණේ වදින. ඒකෝට තමයි සාධ්‍ය හඳුර ගන්න පුළුවන් වෙන්නේ අපිට. එතකොට එනම් බාහිර ලෝකයේ සත්‍යයන්ගෙන් එළියේ තියෙන බාහිර ලෝකයේ මේ කලාප වර්ග දෙකක් පවතිනවා. ශබ්දයේ මිශ්‍ර වෙච්ච සුද්ධාෂ්ටකයේ කියන ශබ්ද නවක කලාප. ඒ වගේම සද්දයක් නැත්තා වූ සුද්ධාෂ්ටක කලාප. ඔය දෙවර්ගයේ බාහිර ලෝකයේ පවතින ඊටු 19ම සත්ත්ව ශරීරවල පවතින්නේ. ගස් ගල් ගින්දර වතුර සුළඟ මල් කොළ ගෙඩි පොතු මුල් අරටු ආදී වශයෙන් ලෝකයේ යම් යම් දෙයක් වෙත්නම් ඒ සියල්ලම සුද්ධාෂ්ටක කලාපය වේ. අන පණ නැති යමක් වෙත්නම් මේ සියල්ලම මොනවද? සුද්ධාෂ්ටක කලාප කියලා කියනවා. සත්ත්ව ශරීරවලත් වැඩි හරියක්ම ඇත්තේ සුද්ධාෂ්ටක කලාපයන් නේ. සත්‍යයන්ගේ ශරීරයෙන් ඕගොල්ලෝගේ ශරීරයේ වැඩිපුර තියෙන මොන කලාපද? ඔව්නේ මේ ශරීරයක් අතර පස්සේ ශරීරයේ වැඩි හරියක් වැඩිපුර තියෙන්නේ මේ කර්මජ චිත්තජ ඉතුජ ආහාරජ කියන හතරෙන් මොනවද වැඩිපුර තියෙන්නේ? කර්මජ චිත්තජ ඉතුජ ආහාරජ කියන මේ හතරෙන් වැඩිපුරම ශරීරයක් තුළ තියෙන්නේ මොනවද? කර්මජ ඒවද චිත්තජ ඒවද ඉතුජ ඒවද ආහාරජ? ආහාර ඒ ගොඩක් ආපු වෙලාව. නෑ හතරම කියනවනේ. වැඩිම තියෙන්නේ මොනවද? උතුජ රූප. ඒ කොහොමද තේරුම් ගන්න පුළුවන් මේ? වෙනස් වෙනවා කියන්නේ? සීකුස්නාදී වලින් වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න අමාරුයි. කර්මජත් වෙනස් වෙනවනේ. කොහොමද තේරුම් ගන්න? කෙනෙක් මරණයටපත් වෙනවා. මරුණට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? පේන්නේ අපිට. මරණයන්සේ මරුණට පස්සේ මොකද පේන්නේ? ඔව්, ඒ මනුස්සයා මලකඳ පේන්න ගන්නනේ. මේ මලකඳේ මොනවද තියෙන්නේ? කර්මජෙද, චිත්තජෙද, ඉතුජෙද, ආහාරජ. ඒ මනුස්සයා මැරෙනකොට කර්මජ තියෙනවද ඊට පස්සේ මැරුණාට පස්සේ? කර්මය අරන් ගියා යා යන්න තැනකට. කර්මයක් නෑ. දැන් තියෙන්නේ දර කඩක් වගේ මල කඩක් විතරයි. කර්මජ ටික අරගෙන ගියා. ඒ වගේම චිත්තජ. මේ සිත් පහළ වෙන මල කඩ ඇතුලේ. සිත් පහළ වෙන්නේ නෑ. ඒකත් එහෙම අහෝසි වෙලා ගියා. දැන් ආහාර ගන්නවද? කෑම කනවද? වතුර බොනවද? මල කඳ නෑ. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? සම්පූර්ණ ඉතුරුලා තියෙන්නේ උතුජ ටික විතරයි. දැන් මල කඳේ පණ තියෙන මිනිහාගේ වෙනසක් පේනවද ලොකුවට? වෙනසක් දෙන්නේ ආන්බන් දැන් තේරුම් ගන්න මේකේ තියෙන මායාව. දැන් ඕගොල්ලෝ ඉන්නකොට ඒක මිනිස්සෙක්ගේ පණ යනවා මරණයටපත් වෙනවා. හැබැයි එයා ඒ විදිහටම ඉන්නවා. දැන් භාවනා කරනවා කියලා හිතමු අපි. භාවනා කරනකොට කෙනෙක් මියදෙනවා. මියදුනාට පස්සේ එයාගේ පරයන්කේ මලකඳ එහෙම තියෙන විදිහට විලා එහෙම මියදිලා ඉන්නවා. ඕගොල්ලෝ කතා කරන දැන් වෙලා ඉවරයි යන් කියලා. හැබැයි මිය ගිහිල්ලා. ඇයි කතා කරන්නේ? හොයන්න බෑ මිය ගිහිල්ලාද පණ තියනවද? පාට සොයන්න බෑ ගන්නක් දවසක් අමාරක් ගියාට පස්සේ තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට අර මෙරිච්ච මනුස්සයත් පණ දින මනුස්සයත් ඒ විදිහට හොයන්නේ එකපාරට සොයාගෙන තාත් දුෂ්කරයි. එතකොට එනම් අපිට පෙන්වද කර්මජ ටික යනවා. සිත යනවා.
ආහාර ක්‍රියාවලිය නවතිනවා. මුකුත් පේන්නේ නැහැ. අපිට පේන්නේ ඉතුරු ටික විතර. දැන් මේ මැස් දෙක ඇල්ල බැලුවද ඉතුරු ටික පේන්නේ. මිය ගියාට පස්සේ ඉතුරු ටික තමයි පේන්නේ. සම්පූර්ණ වැඩිපුර මොනවද තියෙන්නේ මේක තුනේ. ඉතුරු ටික තමයි තියෙන්නේ. සත්ත්ව ශරීරවල වැඩි හරියක්ම ඇත්තේ සුද්ධාෂ්ටක කලාපයන්මය. පැහැයෙන්ද, සටහනින්ද, රසයෙන්ද, තද බව, මුලක් බව, රළු බව, සිරිතු බව ආදී ගුණ වලින්ද බරින්ද එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වන අනේක ප්‍රකාර වස්තුන් එකම සුද්ධාෂ්ටක කලාපයෙන් ඇතිවන්නේ සුද්ධාෂ්ටක කලාප සෑදී ඇත්තේ මහා භූතයන්ගේ වෙනස්කමයි. ඒ කියන්නේ අපිට විවිධ දේවල් එක දේවල් ඇස්සැල බැලුවාන් පස්සේ පේනවා. එක පාට පේනවා. එක ගොඩ නැගිලි, එක ගස් කොළා, පොළවේ විපාකයේ විෂමතාවය විවිධ දේවල් හැමතැනම තේරුම් ගන්නවා. මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මොකෙන්ද? පඨවි ආපෝ තේජෝ මහා භූතයන්ගේ සුද්ධාෂ්ටක කලාපෙන් නිර්මාණලා තියෙන්නේ. එතකොට එක දේවල් වල බරෙහි වෙනසක් තියෙනවා, පාටි වෙනසක් තියෙනවා, හැඩෙහි වෙනසක් තියෙනවා. මේ වෙනස්කම් හැදලා තියෙන්නේ කොහොමද? අන්නරකේ මේ සුද්ධ මේ සතර මහා ධාතුන්ගේ තිබෙනා වූ සංයෝජනයේ වෙනස්කම් නිසා තමයි විචිත්‍ර විවිධ දේවල් නිර්මාණය වෙන්නේ. සුද්ධාෂ්ටක කලාප වලින් සමහර එක පඨවි ධාතුව උත්සන්නයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. අනික් ධාතු තුන හීනය. සුද්ධාෂ්ටක කලාප වලින් සමහර දේවල් වල පඨවි ධාතුව උත්සන්නයි, අනික් ධාතු තුන හීනයි. සමහර එක පඨවි ආපෝ ධාතු දෙක උත්සන්නය, අනිත් ධාතු දෙක හීනය. මෙසේ ඒ ධාතු වල වෙනස්කම් වලින් වර්ග දහස් ගණනක සුද්ධාෂ්ටක කලාප ඇත්තේය. එකම සුද්ධාෂ්ටක කලාපයෙන් নানা ප්‍රකාර වස්තු සෑදී ඇත්තේ මේ ධාතු නානත්වයේ නිසාය. ආකාශ ධාතු රූප කලාපයන් එකින් එක වෙන් කරමින් ඒවායින් පිටත සිටින්නක් බැරි කලාපවලට අයත් නොවේ. කියන ආකාශ ධාතුවේ රූප කලාපයට අයිති නැහැ. රූප කලාපයන් එකින් එක වෙන් කරලා හඳුනාගන්නේ ආකාශ ධාතුන් නිසා. ලක්ෂණ රූප හතරක් කලාපයන්ගේ ලක්ෂණ මාත්‍රයන් බැරි ඒවාට ඇතුළත් නොවේ. ලක්ෂණ රූප හතරක් මේවට ඇතුළත් වෙන්නේ ඒවා ලක්ෂණ විතරයි. රූප වල ජඩතානිච්චතා ආදී දේවල් ලක්ෂණ විතරයි. උපජේ සංකේ ජඩතානිච්චතා. එතකොට තේරුම් ගන්න මේ බාහිර දේවල් වල එක හැඩයෙන්, එක බරින්, එක පාටින් අපිට දේවල් දැర్శණය වෙනවා. මේ සතර ධාතුන්ගේ සංයෝජනයන් වෙනස් නිසා. සමහර ඒවායි පඨවි වැඩි, ආපෝ තේජෝ වායෝ අඩුයි. ඒ මොකද වෙන්නේ වස්තුවට? තද ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. තවත් සමහර දේවල් තේජෝ ධාතුව ඉතා උස්සණ්ඩයි, පඨවි ආපෝ වායෝ දේවල් අඩුයි. එහෙම දෙයක් නම් ඒක දැවෙන සුළු දෙයක් වෙනවා. එතකොට සමාන වස්තු තියෙනවා පඨවි අඩුයි, ආපෝ වැඩි, තේජෝ වායෝ අඩුයි. එහෙම දෙයක් නම් දියාරු වෙලා දිය වෙලා යන ස්වභාවයක් පවතිනවා. එක දේවල් එක විදිහට වෙනස් වුණාට පස්සේ විචිත්‍ර විවිධ දේවල් නිර්මාණය වෙනවා. ඇහෙන්නේ කෙනෙක් ඒක විපර්යාසයන් නාට පස්සේ දැන් මේ ලෝකෝලේ ගත්තට පස්සේ ඒ තුළ විවිධාකාර විපර්යාසයන් සිද්ධ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒකට ඉතින් ඒකට බලපාන මේ කර්ම චිත්ත කියන්නේ මිනිස්සුගේ සිත්වල ස්වභාවයන් බලපාන පුද්ගල සංදාන ස්වභාවයන් බලපාන විපර්යාස වලට. හොඳ සිතුවිලි පහළ වෙනවා නම් මිනිසුන්ට මිනිස් සංතානය තුළ ඒ දේවල් හොඳ අතට පෙරලෙනවා. නරක චිත්ත වීත් පහළ වෙනවා නම් නරක පැත්තට පෙරලෙනවා. මේ විදිහට ඒක කොටස සිත් බලපානක එක කොටසක් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඒවා ඒ විපර්යාසයන් නිසා. ඊළඟ කාර්කාත්‍ය වල වෙනස්කම් සිද්ධ වෙනකොට ඒ දේවල් සිද්ධ වෙනවා. ඊළඟ කොටස තමයි රූප ප්‍රවෘත්ති ක්‍රමය. රූප ඇතිවන සැටි දක්වා ඇත්තේ සත්වයන්ගේ යෝනියන්. සත්ව යෝනිය අනුවය. රූප ඇතිවන සැටි දක්වා ඇත්තේ සත්ව යෝනි අනුවය. සත්ව යෝනි හතරක් තියෙනවා මොනවද?
ඕපපාතී කියලා හතරක් තියෙනවා. සර්ප, පක්ෂි, මත්ස්‍ය ආදීන් අණ්ඩ කෝෂයේහි උපදනා සත්වයෝ අණ්ඩජය කියලා හඳුන්වනවා. මිනිස් සිව් ඒ කියන්නේ පිටර වලින් හට ගන්න අය. ඊළඟට කියනවා මිනිස් සිව්පාදී වස්තු කෝෂයේ වැදීම සිව් උපදනා සත්වයෝ ජලාභුජය නම්. ඒ කියන්නේ මිනිස්සු වගේ මව් කුසින් හට ගන්නා වූ අය ජලාභුජය. මලකුණු, පල් වතුර, කොළ, මල් ආදී උපදින්නා වූ සත්වයෝ සංසේචිත කියලා හඳුන්වනවා. කර්මානුරූප පහළ වීම වශයෙන් උපදනා දේව බ්‍රහ්ම ආදී සත්වයෝ ඕපපාතික කියලා හඳුන්වනවා. ඒ දෙවිවරු බ්‍රහ්මයෝ එයාලා ඕපපාතිකයි. අර කුණු ගොඩවල් වල උපදින අය සංසේචිතය කියලා හඳුන්වනවා. ඒ වගේම මේ එයාලා මල් ආදී දේවල් වලත් හට ගන්නවා ඉතින් ඔය චින්චි මානවිකා ඊළඟට අර පදුමා කුමාරිකාව ඒගොල්ලෝ මල් වල හටගත්තේ පදුමා කුමාරිකා චින්චි මානවිකාව සියඹලාගස ඒ වගේ එහෙම පහළ වෙනවා. අම්බපාලිය ඔය අම්බගස්කනේ. ඔව් ඒ විදිහට එයාලා සංසේවිතයි. ඒතර ඕපපාතික කියන්නේ ඈ ඒගොල්ලෝගේ එයාලා කර්ම අනුකෝ ඕපපාතික ගන්න ඕපපාතිකත්වයට දා වැටෙන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ අර එයාලගේ තියෙනා වූ පුණ්‍ය විදි කුසල කර්මිකට සංසාර කරපොර පාරමිතාවන් නිසා වැදෑම් මාසක හට නොගෙන පවිත්‍ර දැනක හට ගන්න ප්‍රාර්ථනා කරනවා. උපදින ප්‍රාර්ථනා කරන නිසා එහෙම හට ගන්නවා. ඔව්. මේ රූප සියල්ලම කාම ලෝකයේ ප්‍රවෘත්ති කාලයේ ලැබෙන්නේ. කාම ලෝකයේ ලැබෙන දේවල්. සංසීජිතයන්ට හා ඕපපාතිකයන්ට චක්කු, සෝත, ගාන, ජීවා, කාය, භාව, වස්තු යන දශක හත පටිසන්ධි චිත්තේ සමග පහළවන්නේ. පටිසන්ධි චිත්තේ කියලා කියන්නේ පිළිසිඳ ගන්නා වූ මොහොත. පිළිසිඳ ගන්නා වූ අවස්ථාවේදී මෙන්න මේ කියන හත ඔවුන්ට පහළ වෙනවා. ඔවුන්ගේ ඇතමෙකුට සමහර විට චක්කු, සෝත, ගාන, භාව කියන දශක නොලැබී යනවා. ඒගොල්ලෝගේ කර්මයේ හැටියට කියන්නේ අකුසල් කරලා තිබෙනවා නම් නිසි කර්මයක් නැත්නම් මේ දේවල් පහළ වෙන්නේ නැහැ. චක්කු, සෝත, ගාන, භාව කියනවා පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කන, නාසය ඒව පහළ නොවී යනවා යාලට. ඇතැම් සත්තු කෙනෙකුට ඇතැම් ඉන්ද්‍රියන් නොලැබී යාම වනාහි ඔවුන්ගේ පටිසන්ධිය ගෙන දුන් කර්මයාගේ දුබලකමින්ද සිදුවේ. පටිසන්ධිය ලබන්න මේ මනුස්ස ලෝකේ නම් මේ මනුස්ස ලෝකේ පටිසන්ධිය ලබන්න කෙනෙක් ගෙනාවු කර්මයේ දුර්වලයි නම් ශක්තිමත් නැත්තම් අර ඇස්කන්නාසාදී වල දුබලකම් අබලකම් පිළිදෙනවා. ඒ කියන්නේ සමාලයට ඒක ක්‍රියා විරහිත වෙලා උත්පත්ති ලබනවා. යම්කිසි අකුසල කර්මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසාද සිදුවේ. යම්කිසි අකුසල කර්මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසාද සිදුවේ. ඒ දශකයන්ගෙන් චක්කු දශකයෙන් නොලැබූ අන්ධයෝය, සෝත දශකයෙන් නොලැබූ බිහිරෝය, භාව දශකයෙන් නොලැබූ නපුංසකයෝය, ගාන දශකයෙන් නොලැබූ අප්‍රසිද්ධය. අනේකර සංසාරේ අකුසල් කර්ම පෞකාරකම් සිද්ධ කරලා තිබ්බනම් ඒකට හරි මේ උපනිශ්‍රය වෙන උපතින්ම චක්කු ප්‍රසාදේ නැති වෙනවා. ඒ කියන්නේ උපතින්ම කවුරුත් වෙන්නේ අන්ධයෙක් වෙනවා. ඒ වගේම එවන් අකුසලයේ සිදු කරලා තිබ්බනම් උපතින්ම සෝත ප්‍රසාදේ නැති වෙනවා. එයා කවුද? බිහිරෙක් බවට පත් වෙනවා. එතකොට පෙර සංසාරයේ කරපු අකුසල නිසා ඒ වගේම පෙර සංසාරේ පින් නැති බවයි පින් මද භාවයෙන් තිබ්බනම් ඒ නිසා මේ ඉන්ද්‍රියන් වල අඩුපාඩුකම් නොලැබී ගැනීම උන්ට සිදු වෙනවා. ඇතෙමුන්ට නොලැබී යන චක්කු, සෝත, ගාන, භාව දශක සතරම දුගති අහේතුක, සුගති අහේතුක සංසේජිත සත්‍යයන්ට සමහර විට නොලැබී යන්නේ. මොකද මේ දුගති අහේතුක කියන්නේ? දුගති අහේතුක. ඒ කියන්නේ ඔය නරකාදිගත ආදී සත්‍යයන්ට. සුගති අහේතුක කියන්නේ මනුස්ස ලෝකෙදලා අංග විකල ඇස්පේන්නේ කන් ඇහෙන්නේ නැති අන්නේ වගේ අයට කියනවා සුගති අහේතුක කියන්නේ. සුගති ඉදිරිය නමුත් අහේතුකයි. ඇතමුන්ට නොලැබී යන චක්කසෝත ගාන භාව දශක හතරම
දුගතිය හේතුක සුගතිය හේතුක සංසේචිත සත්වයන්ට සමහර විට නොලැබී යන්නේය. ඇතැම් දුගති අහේතුක ඕපපාදීන්ට චක්කුසෝත භාව දශකයෝ නොලැබෙති. ගාන දශකය නොලැබෙන ඕපපාතිකයන් නැති බව කියා තිබේ. ආදිකල්පිත ඕපපාතික මිනිසුන්ට භාව දශකයෙන් නොලැබීම හැර ආදිකල්පිත ඉස්ලාම් මනුස්සයෙක් පහළ වෙන මිනිසයාට ආදිකල්පිත ඕපපාතික මිනිසුන්ට භාව දශකයෙන් නොලැබීම හැර සුගතියෙහි ඕපපාතිකයන්ට දශක හානියක් නැත. සංසේචිත සත්වයෝ ඉපද ක්‍රමයෙන් වැඩෙති. ඕපපාතික සත්වයෝ සම්පූර්ණ ශරීරයක් ඇතිවම උපදිති. ඉපදීමෙන් පසු ඔවුන්ගේ වැඩිවීමක් නැත. අන්න මේ ඕපපාතික සත්වයෝ සම්පූර්ණ ශරීරයක් එක්ක හටගන්න. පැහැදිලි දෙක දෙවිවරු පහළ වෙනකොට බ්‍රහ්මයෝ පහළ වෙනකොට පොඩි ළමයෙක් විදියට ඉපදිලා ටික ලොකු වෙන්නේ නැහැ. එහෙනම් කොහමද? සර්ව සම්පූර්ණ ශරීරයෙන් යුක්ත පහළ වෙනවා. ඒ පහළලා අදාළ කාර්ය වුණාට පස්සේ ඒගොල්ලෝ එම්මෙම ශරීරයෙන්ම නිරුද්ධ වෙලා යනවා, චුද්ධ වෙලා යනවා. නමුත් මේ කියනවා සංසේචිත සත්‍යෝ ඉපිද ක්‍රමයෙන් වැඩෙති. සංසේචිත කියනයි ඉපදිලා ක්‍රමයෙන් ටිකෙන් ටික වැඩෙනවා. මාතෘ ගර්භයේ ශයනය කරන බැවින් මාතෘ ගර්භයක් තුළ ශයනය කරන බැවින් අන්තය ජලාපුජ සත්වයන්ට මොකද කියන්නේ? ගර්භශායික කියලා කියනවා. ගර්භක්ෂායක කියලා කියනවා. සංසේචිත ඕපපාතික සත්වයන්ට මෙන් ගර්භක්ෂායක සත්වයන්ට බොහෝ රූප කලාප නොලැබේ. අර ගොල්ලොන්ට සංසේචිත ඕපපාතිකයට ගොඩක් රූප කලාප එක සැරේ පරිසන්දේදී පහළ වෙනවා. මේ මාතෘ ගර්භයේ ඉපදෙනා. ඒ කියන්නේ අන්ත ජලාපුජ අයට ඔවුන්ට පටිසන්ධික්ෂණයේ ලැබෙන්නේ කාය භාව වස්තු කියන දශක තුනේ. මම දැන් කලින් මේක කිව්වා. ඉස්සෙල්ලාම පිළිසිඳ ගන්නකොට මොකද්ද සිද්ධ වෙන සිද්ධිය? කෙනෙක් පිළිසිඳ ගන්නකොට මව කුසක් තුළ මොකද්ද වෙන්නේ? මෙන්න මේ කියන කාය දශකය, භාව දශකය, වස්තු දශකය කියලා පුංචි තෙල් බිඳු තුනක් විදිහට යමක් පහළ වෙනවා එතන. මාතෘ ගර්භයේ. එතකොට මේ දශක කලාප තුළ තමයි ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික වර්ධනය වීමක් බවට පත් වෙනවා. එතකොට තමයි පස් තමයි යම් සිතක ළමයේ දරුවෙක් එහෙම නැත්නම් සත්වයේ බිහි වෙන්නේ. මේක මම හිතන ඉස්සරහට ටිකක් පැහැදිලි කළ වෙලෙ විස්තර ඇති ඉස්සරහට. ඒින්ද භාව දශකයේ සමහරවට නොලැබේ. මේ කියන කාරණාව තුළ මේ ප්‍රධාන වශයෙන් අනිව කොහොම විට පිළිතුර මේ කාය දශක, වස්තු දශක, භාව දශක තුන පිළිටනවා. නමුත් කලාතුරකින් කෙනෙකුට මොකද වෙන්නේ? භාව දශකයේ පිළිගන්නේ නැහැ කියලා කියනවා. ඔවුන්ට චක්කු සෝත ගාන ජීවා දශකයේ ප්‍රවෘත්ති කාලයේ පහළ වෙති. ඒ කියන්නේ ප්‍රවෘත්ති කාලය කියන්නේ පිළිසිඳ ගත්තාට පස්සේ පිළිසිඳ ගැනීමේදී නෙමෙයි පිළිසිඳ ගත්තාට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඇස කන නාසය දිව ආදී මේ දේවල් පහළ වෙනවා ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන්. අල්පාවස්ථ සත්වයෝ මව කුස මද කාලයක් ජීවත්. ඒ කියන්නේ පින් නැති අය මිනිස්සෙක් කියලා එළියෙන් පින් නැති අය මව කුස තුළ බොහොම කෙටි කාලයක් ජීවත් වෙනවා. දීර්ඝායුෂ සත්වයෝ මව කුස තුළ වැඩි කාලයක් විසිති. මව කුස මද කාලයක් විසින සත්වයන්ට චක්ෂු ආදී දශක 4 ඉක්මනින්ද වැඩි කල මව කුස තුළ විසින සත්වයන්ට කල්ගත වීමෙන්ද පහළ වේ. මනුෂ්‍යයන්ට චක්ෂු ආදී දශක 4 පහළවන්නේ පටිසන්ධියෙන් පසු 11 වන සතියේ අවසාන දිනයේය. මව කුස තුළ පිළිසිඳ අරගෙන ළමයෙක් 11 වෙනි සතියේ අවසාන දවස් වෙනකොට තමයි මොකද වෙන්නේ? චක්කුසෝත ගාන ආදී මේ දශක 4 ටිකෙන් ටික පහළ වෙන්න පටන් ගන්න. නැත්නම් මස් කෑල්ලක් වගේ මස් කුලියක් වගේ වෙදෑමසක් පවතිනවා. දින වශයෙන් කියතොත් පිළිසිඳ ගැනීමෙන් 70 වන 77 වන දවසේදී තමයි සිද්ධ වෙන්නේ. මේ පිළිබඳ තවත් ආචාර මත ඇති. මේක ආචාර මතයක් මේ කියන්නේ දරුවෙක් මව කුසක් තුළ පිළිසිඳගෙන දින 77ක් ගියාට පස්සේ තමයි එයාගේ ඇස් කන් නාසය දිව මේවා ටිකෙන් ටික පහළ වෙන්න ගන්නෙ. මෙසේ සත්වයන්ට පටිසන්ධි චිත්තයාගේ
උත්පාදක්ෂණේ මෙන්න මොකද තේරුම් ගන්න මේ සත්වයන්ට පටිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණේ පටන් කර්මජ කලාප පහළ වෙනවා. කර්මජ රූප පහළ වෙන්න පටන් ගන්න කොතින්ද? පටිසන්ධි චිත්තයාගේ පටිසන්ධි සිතේ උත්පාදක්ෂණේ ගන්න. දැන් ඔය සෙන තුනක් තියෙනවා මොකද්ද? උත්පාද ඉති බංග. එතකොට පටිසන්ධි ලබන වර්ගය. පටිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණේ පටන්ම කර්මජ කලාප පහළ වෙන්න ආරම්භ වෙනවා. දෙවන සිතේ උත්පාදක්ෂණේ පටන් චිත්තජ රූපය පහළ වෙන්න පටන් ගන්නවා. දෙවන සිතයයි කියන්නේ පටිසන්ධියට අනතුරුව ඇතිවන එකක භවංග සිතය. එය ප්‍රථම භවංග සිතය. පටිසන්ධි චිත්තයාගේ ත්‍රිති කාලයේ පටන් ඉතුජ කලාපය පහළ වෙනවා. ඉතුජ කලාප පහළ වෙන්න පටන් ගන්නවා පටිසන්ධි චිත්තයාගේ ත්‍රිති කාලේ ඉඳලා. ඕජාව ශරීරයේ පැතිරීමේ පටන් ආහාර කලාපය පහළ වෙති. ඒ කියන්නේ මව ගන්නා වූ ආහාර මේ ළමයට ක්‍රමක්‍රමයෙන් එන අවස්ථාවක් යම් වෙලාවකදී හරියටම කියන්නේ බෑ කොයි වෙලාවෙද කියලා. එන වෙලාවකදී තමයි ආහාර රූප අහට ගන්න පටන් ගන්න. ජීවිතනාවක කලාපද සත්ත්ව ශරීරවල ඇත්තේ ඒ පටන් ගන්නා අවස්ථාව දක්වා නැත. ඒ චතුසමුප්පාදක ධර්ම හට ගන්න විදිය. ඒතර මෙතෙන්නේ පැහැදිලිව කියන්නේ යම් කිසි සත්වයක අපි තුන මේ සත්වයන් කිව්වට පස්සේ මේ කොටස් හතරකට බෙදෙනවානේ මොනවද? අණ්ඩජ, ජලාභුජ, සංසේජද සහ ඕපපාතික. එතකොට මෙතන මේ විස්තර කරන්න විශේෂයෙන් අණ්ඩජ සහ ජලාභුජ සත්වයන් ගැන. කවුද අණ්ඩජ සත්වයන් කියන්නේ? ඔව් පිටර වලින් හට ගන්න. එතකොට ජලාභුජ කියන්නේ මව කුසක් තුල හට ගන්නා අය. අන්නේ විදිහට මේ අණ්ඩජ හෝ ජලාභුජ සත්වයන් මව කුසක් තුල පිළිසිඳ ගන්නා වූ මුල්ම අවස්ථාවේදී ඊතර නිර්මාණය වෙන්නේ කොයි වගේ ස්වභාවයක් මොනවද කියන පවතින පිළිගන්න. දශක කලාප තුනක් හට ගන්න මොනවද? කාය දශක, භාව දශක, වස් දශක කියලා කලාප තුනක් හට ගන්නවා. එතනින් බොහෝ විට මේ කලාප තුනක් හට ගන්නවා නැත්නම් කලාතුරකින් සමහරවිට මේකක් නැති වෙනවා. මොකද නැති වෙන්නේ? භාව දශකයේ කියන එක නැති වෙලා අනිත් දශක දෙක පිළිගන්නවා. එයා තමයි ස්ත්‍රී භාවය, පුරුෂ භාවය නැති නපුංසක භාවයට පත් වෙන අය. එතකොට ඔන්න කීක කලාප තුන තමයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව මේ රූප කලාප වර්ධනය වෙලා කලර රූපයේ ටික වැඩිලා දසමාසයක් විතර ගියාට පස්සේ මෞක්ෂ තුර දරුවෙක් හට ගන්නා ස්වභාවයකට පත් වෙන ආකාරයට. ගර්භක්ෂායක සත්වයන්ට පටිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයේදී කාය භාව වස්තු දශක තුන පහළ වෙන බව කියනවා. දැන් ඔය කිව්ව කාරණාව. ඒවා කර්මජ කලාපය වගේ. ඒක කර්මයෙන් තමයි හටගන්නේ. අර හිතුව තිබ්බට ආහාර මොනවද තිබ්බත් හරියන්නේ නැහැ. කර්මයක් නැත්නම් හටගන්නේ. ඒ නිසා ඒක කර්මජ කලාප. එක් චිත්තයක උත්පාදාදී ක්ෂණ තුනෙහිම කර්මජ රූප පහළ වෙන බව ඉහත දක්ියා ඇත. පටිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයේ කාය භාව වස්තු දශක තුන පහළ වීමෙන්ම ඒවායේ ඉපදීම නවතින්නේ නොවේ. මේ පාලනකදී ඉපදීම නතර වෙන්නේ නැහැ. පටිසන්ධි චිත්තයාගේ ප්‍රතික්ෂණයේද නැවත අලුත් කලාප තුනක් පහළවන්නේය. පටිසන්ධි චිත්තයාගේ භංගක්ෂණයේද අලුත් කලාප තුනක් පහළවන්නේය. මෙසේ ඉදිරියට ඇතිවන සිත්වල උත්පාදාදී ක්ෂණ තුන සමග කාය භාව වස්තු දශක පහළවන්නේය. පටිසන්ධි චිත්තයාගේ තිතික්ෂණය වන කල්හි උත්පාදක්ෂණේ පහළ වූ කලාප තුනට තිතියෙහිදී පහළ වූ කලාප තුනද එක් වීමෙන් කලාප 6ක් වේ. පටිසන්ධි චිත්තයාගේ භංගක්ෂණය වන කල්හි එහිදී පහළ වන කලාප තුනට උත්පාදක්ෂණවලදී පහළ වූ කලාප 6 එකතු වීමෙන් කලාප දැන් 9ක් වෙනවා. මෙසේ ඉදිරියට චිත්තක්ෂණයක් පාසා පහළ වන කලාපවලට පළමු ක්ෂණවලදී පහළ වූ කලාප එක් වීමෙන් කලාප සංඛ්‍යාව වැඩි වෙන හැටි තේරුම් ගන්න ඕනේ. එතකොට රූප කලාපයකට අවශ්‍ය කොච්චර තියෙනවද? 17ක් පවතිනකොට මේ
මෙතන මේ දැන් අපි මුලින්ම කිව්ව පරිසන්දියේ ලබන අවස්ථාවේදී රූප කලාප කීයද මුලින්ම හට ගන්නලා කිව්වේ? 3ක් හට ගන්නවා. කාය දශක, වස්තු දශක සහ භාව දශක කියලා. මේ දැන් මේ කලාප 3 තමයි ටික ටික වර්ධනය වෙලා එන්නේ. එතකොට චිත්තක්ෂණ 17යි එක රූප කලාපයකට ආවශ්‍ය තියෙන්නේ. දැන් මෙතන කලාප 3ක් තියෙනවා. මේ කලාප 3න් දැන් චිත්තක්ෂණයට මොකද කරන්න ඕනේ? අලුත් රූප කලාප හදන්න ඕනේ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. යාගේ කර්මය හොඳයි නම් ඉපදිච්ච පරිසන්දි ලැබපු වෙලාවෙම මියදෙන්නේ නැත්තම් යම් තාකල ජීවත් වෙන්න ශක්තියක් ඒ කල රූපලාභියාට තියෙනවා නම් ඒ කල රූපේ පවතින මේ කාය භාව වස්තු කියන දශක වලින් මොකද ගන්නෙ? රූප කලාප හදනවා. උත්පාදක්ෂණී රූප කලාප හදනවා. තිතික්ෂණී රූප කලාප හදනවා. වංගක්ෂණී රූප කලාප හදනවා. හදපු ගමන් ඒ හදපු රූප විනාශ වෙනවද? ටික වෙලාවක් පවතිනවා. පවතිනවා. පොතෙක් වෙලාද පවතින්නේ? 17ක් යනකම් පවතිවන්නේ නම් අර මුල් රූප කලාප වල කාය භාව වස්තු කියන දශක වලින් උත්පාදක්ෂණයෙහි රූප කලාප ටික හදලා තියෙනවා. දැන් 3 දෙනානේ හිටියේ 3 දෙනා 3ක් හැදුවා. තිතික්ෂණේ 3 දෙනා තව 3ක් හදලා. වංගක්ෂණේ තව 3ක් හදලා. කීයක් වෙනවද දැන්? 9ක්. ඔන්න ඔය විදිහට අර පරම්පරාව ටික ඉස්සරහට අරගෙන යනවා. ඊළඟට කියනවා පටිසන්ධි චිත්තය හා උපන් කර්මජ කලාප 3 නිරුද්ධ වන්නේ පටිසන්ධි චිත්තේ උත්පාදක්ෂණයේ පටන් 51 වන ක්ෂණයේ කියන්නේ කුඩා චිත්තක්ෂණ ගත පස්සේ 51 වෙනි මහා චිත්තක්ෂණ වශයෙන් ගත පස්සේ 10 වෙනි. එය 16 වන භවාංගයාගේ 16 වන භවාංගයාගේ භංගක්ෂණය 16 වන භවංගයේ අවසාන අවස්ථාවේ දැන් විදිර යන්නේ 16 වන භවංගයාගේ තිතික්ෂණය වන විට කර්මජ කලාප කීයද? 150ක් දක්වා වැඩි වෙලා. රූප කලාප 150ක් දක්වා මේ ටිකෙන් වර්ධනය වෙලා ඇවිල්ලා. 51 වන ශ්‍රේණියට පැමිණි කල්හි උපදින නිරුද්ධ වන කලාපත් සමග කර්මජ කලාප 153ක් වන්නේය. ඉතිරි චිත්තක්ෂණ වලදී උපදින කලාප 3න් හා නිරුද්ධ වන කලාප 3ක් හා නිරුද්ධ වන කලාප 3ක්ද ඇතිවන බැවින් කලාප ගණන පිළිබඳ වෙනසක් සිද්ධ නොවේ. කලාප ගණන වෙනසක් වෙන්නේ නැහැ. මොකද වෙනසක් වෙන්නේ නැත්තේ ඉපදිච්ච දැන් බිඳි බිඳි යන නිසා. මේ රූප කලාප රාශියට ප්‍රථම භවාංගයාගේ උත්පාදක්ෂණයේ පටන් චිත්තයන්ගේ උත්පාදක්ෂණයක් දක්වන පාසා චිත්තජ කලාපද එකතු වන්නේ. දැන් සිතක් තියෙන නිසා චිත්තජ කලාපත් වේගින් හට ගන්නවා. සෑම කලාපයක්ම තම තමන්ගේ තිතික්ෂණ වලදී ඉතුජ කලාප උපදවන බැවින් ඒ වාද එකතු වන්නේය. මව් කුස තුල ඉන්නා වූ සත්වයාගේ ශරීරයට මව අනුභව කරන ආහාරවල පූජාව පැමිණෙනවා. අන්න මව ආහාර ගත්තාට පස්සේ මව ගන්නා වූ ආහාරවල යම් පූජාවක් කුස තුල ඉන්නා වූ දරුවාට යම් විලාවක් කියන්න බැහැ කර්මයේදීද. එතෙන් පටන් ඉහතකී රූප සමූහයට ආහාරය රූපද එකතු වන්නේ. මෙසේ කාම ලෝකයේ සත්වයන්ගේ ශරීරයේ කර්මාදී ප්‍රත්‍ය සතරෙන් හට ගන්නා වූ රූප කලාප පරම්පරාව ජීවත් වෙනවා පවතින්නේ. අනේ ජීවත් වෙන තාක්ෂලාවට මේ පරම්පරාව නොසිතී දිගට පවතින කතාවයි මේ කියන්නේ. මේ පරම්පරාව සිඳින්නේ නැහැ. දැන් චතුසමුට්ඨානික කාරණා රූප කර්මයෙන් හට ගන්න, චිත්තයෙන් හට ගන්න, හිතුවෙන් හට ගන්න, ආහාරයෙන් හට ගන්න. මව කුස තුලින් ධම්ම ওই සතර ආකාරයෙන් යාගේ විවිධ දක්වාම රූප කලාප හට ගන්නවා. හටගෙන අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? හට ගන්නා රූප කලාප අදාළ අවශ්‍ය වෙලෙකට නිරුද්ධ වෙලා යනවා. එතකොට හට ගන්නව නිරුද්ධ වෙන එම නිසා ඒකේ වෙනසක් පේන්නේ නැහැ නේද? වෙනසක් තිරුනේ නැතුනට වෙනස් වෙනවද නැද්ද? චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපිට පේන්නේ නැත්තේ ඔබ වැඩි වේගයකින් නිරුද්ධ වුණාට යලිත් තිබුණ වගේම එකක් හට ගන්නවා. හටගත්තෙම නැති වෙනවා. නැති වුණාට තිබුණ වගේ එකක් ආයෙ හට ගන්නවා. අන්නේ නිසා එක වේගවත් සිද්ධ වෙන නිසා අපිට මේ කිසි දෙයක වෙනසක් නැතිව ඊයේ තිබිච්ච එක අද තියෙනවා වගේ. අද තිබිච්ච දේ හෙට තියෙනවා වගේ මේක ඒක දැනෙන්න ගන්නවා. මේ කාරණා ගැන ටිකක් කල්පනා කරලා ටිකක් මේ පොතපත බලා ගන්න.
එතකොට අවුලියක් මේ කාරණා තේරෙන්න ගනිවි. හොඳයි නම් අපි දැන් කාල වේලාවක් කියනවා දහවල් මේ භාවනා පරයන්ක අවස්ථාව. එනම් දැන් සියලු දෙනාම සූදානම් දහවල් මේ භාවනා වාරයේ සිට කිරීම. දැන් මේ කාලේ භාවනා කරලා සිට කළා. දැන් දහවල් සමයේ භාවනා වාරයේ සිට කරන්න සියලු දෙනාම සූදානම් වන්නේ. අපි උදේ ප්‍රකාශ කරපු විදිහට එමතුලා පහසු ඉරියව්වකින් ඉඳ ගන්න භාවනා කරන්නට. එතකොට දැන් මේ වෙලාවෙදී එමතුලා විසින ආනාපානසති භාවනාව සිදු කරන පිළිවෙතුන් ආනාපානසති භාවනාව සිදු කරන්නට ඕන. අනිත් එමතුලා තම තමන් කැමති පුරුදු කරන ලද්දා වූ භාවනාවක් සිදු කරන්න. විදර්ශනා භාවනාව සිදු කරන විපස්සනා භාවනාව සිදු කරන්න. ඒ භාවනා කාරණාවන් ගැන ආන දෙයක් පිළිබඳව පස්සේ අපි ධර්ම සාකච්ඡා වෙලාවේදී ඒ සම්බන්ධ සාකච්ඡා කරමු විමසමු. ඒතකොට දැන් අපි පූර්වක්‍ෘති කෙලියෙන් සිද්ධ කරනවා. පූර්ව සිදු කරාට පස්සේ මේ කිමුතුලා එක්ක සංජායනා කරලා ඉන්නතුරුව බොහොම ශ්‍රාවදානව මේ භාවනා කටයුතු ඉස්සරහින් දිගට ශිෂ්‍යයෙක් යනවා. දැන් කවුරු සාදු කියලා නමස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු පමා වරදට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. මාගේ ජීවිතය මේ මොහොතේ පටන් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද මහා සංඝරුවනටද පූජා කරමි. පූජාම වේවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මා විසින් සිදු කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මාගේ දෙමාපියන්ටද මාගේ වැඩිහිටියන්ටද මාගේ ගුරුවරයින්ටද සියලු දෙවියන්ටද සියලු ඥාතීන්ටද අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. අනන්ත බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා සිදු කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මමද අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු. සියලු සත්‍යයන් කෙරෙහි මේ සිත් පැත්තවීමට මේ විදිහට මනස්කාර කරමු. මහ වෛර නැත්තේ
තල්හානෙත්තික් වෙත්වා දුප්පීඩානෙත්තික් වෙත්වා මම සුවපත් වෙත්වා මම සුවපත් වෙත්වා මම සුවපත් වෙත්වා මම සුවපත් වෙත්වා අප්‍රමාණ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා